අද මම අරගෙන ආවේ රසම රස පටලප්පා එකක් හදාගන්නේ කොහොමද කියලා. හකුරු ග්‍රෑම් 250ක් පොල් බෑවක පොල්, ලුණු කුඩු, කරඳ මුංගු එන සල්, වැනිලා ස්වල්පයක්, බිත්තර 5ක්. මුලින්ම අපි ගත්ත හකුරු ග්‍රෑම් 250ක් කුඩු කරගන්න ඕනේ. හකුරු ටික හොඳට කුඩු කරගත්තාම අපිට දිය කරගන්න හුඟක් ලේසියි. පොල් බෑවක පොල් අරගෙන තියෙනවා. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා කිරි මිලිලීටර් 350ක් වගේ හදාගන්න ඕන. ඔයාලා මතක තියාගන්න ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මොකද එහෙම වුණොත් කිරිවල තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. අපිට ඕනේ හොඳ උකු පොල් කිරි මිලිලීටර් 350ක්. පොල් කිරි නැත්තම් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් යොදා ගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් වලට වඩා පොල් කිරි වලින් හදනවා නම් ඇත්තටම වියදම හරිම අඩුයි. මම ගත්ත හකුරු වල ටිකක් පාට අඩුයි. ඒ නිසා සීනි තේ හැඳි 3ක් විතර එකතු කරලා කැරමල් එක හදා ගන්නවා. ඔයාලට ඔරිජිනල් හකුරු හොයාගන්න පුළුවන් නම් ඔයාලා මේ විදිහට සීනි වලින් කැරමල් එක හදා ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට හකුරු වලින්ම හදා ගන්න පුළුවන්. මේ විදිහට සීනි ටික කැරමල් වීගෙන එනකොට නටන උණු වතුර ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේදී කිරි මිලිලීටර් 350ක් එකතු කරගන්න. කිරි ටික මිරිකලා තියෙනකොට භාජනයේ අඩියට කිරිවල තියෙන වතුර ගතිය බහිනවා. ඒ ටික මිශ්‍රණයට එකතු කරගන්න එපා. කුඩු කරගත්ත හකුරු ටික එකතු කරගන්න. මේ ටික පොල් කිරි මිශ්‍රණයත් එක්ක හොඳට දිය වෙනකම්ම මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේදී කුරුඳු වෙනසල් කුඩු කරලා එකතු කරගන්නත් පුළුවන් මේ මිශ්‍රණයටම. මේ වෙලාවේදී හකුරු ටික හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් මේ මිශ්‍රණය නිවෙන්න තියන්න ඕනේ. ඔයාලට පේනව නේද මේකේ තියෙන පාට? ඇත්තට මේ පාට මං හදාගත්තේ සීනි ටික කැරමල් කරලා. දැන් විතර ටික වෙන වෙනම කඩලා දිස්සියකට එකතු කරගන්න ඕනේ. විස්ක් එකකින් හරි හැන්දකින් හරි බිත්තර මිශ්‍රණය මේ විදිහට ටිකක් කලවම් කරගන්න ඕනේ. බිත්තර මිශ්‍රණයටම වැල්ල තේ හැන්ද දෙකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් වැල්ල එකතු කරගන්න. මම මේකට වැල්ල එකතු කරගන්නේ බිත්තර වල තියෙන පිලේ ගඳ අයින් වෙන්න. ඒ වගේම ඔයාලට එනසල් කුරුඳු කුඩු කරලා එකතු කරගන්න පුළුවන්. මම නම් කෑලි පිටින් එකතු කරගත්තේ. දැන් අපේ පැණි මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. මේකටම බිත්තර ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මම මේ මිශ්‍රණය පෙරා ගන්නවා. කේක් තැටියක ඇස්ට්‍රා ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා තැටිය ලෑස්ති කරගෙන ඒකට මේ මිශ්‍රණය දාගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාලා කැමති නම් කජු වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. ෆොයිල් පේපර් එකකින් මේ වගේ කවර් කරගන්න ඕනේ. අපි දැන් මේක ස්ටීම් කරගන්නයි හදන්නේ. මේ වගේ හොඳට සීල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇතුළට වතුර යනවා. දැන් මේ විනාඩි 30කට විතර පස්සේ ටූත් පික් එකකින් වටලප්පන් එක හොඳට ස්ටීම් වෙලාද කියලා බලා ගන්න. මේ වෙලාවේදී ඔයාලා කැමති නම් කජු එහෙම නැත්නම් රට කජු වගේ දෙයක් එකතු කරගන්න. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලා try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න.